ඊළඟ එක ළමයි ගහලා තියෙන උත්තර වලින් මම ඔයගලන්ට පෙන්නන්න. ඔන්න බලන්න. මේකේ තියෙන වටිනාකම. හරිද? 9 වෙනි ප්‍රශ්නේ. හරවල පෙන්නන්න. හරිද? පේනවනේ. මේ තියෙන 9 වෙනි ප්‍රශ්නේ. මෙන්න බලන්න. 9 වෙනි ප්‍රශ්නේ කීයද දෙනාද හරි කියලා තියෙන්නේ? ලියපු ළමයිගෙන් 10%යි හරි කියලා තියෙන්නේ. හරිද? එහෙනම් ඊටා වැදගත් ප්‍රශ්නයක්. හරිද? ටිකක් අමාරු ප්‍රශ්නයක්. 10 වෙනි ප්‍රශ්නේ 10 දෙනාගේ හරි කියලා තියෙනවා. 90%ක්ම වැරදි ප්‍රශ්නයක්. බලමු අපි ප්‍රශ්නය ගැන. බලන්න ප්‍රශ්නය. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක් කියලා කියන්නේ මේ ටිකක් අපිට හිතලා තමයි ගන්න. හරිද? බලන්න. A සහ B වශයෙන් භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. උන A කියලා භාණ්ඩයක් තියෙනවා. මෙන්න B කියලා භාණ්ඩයක්. හරි. පාරිභෝගිකයාගේ මුදල් ආදායම ඇතුළුව අනෙකුත් කරුණු නොවෙනස්ව පවතින බව හිතන්න. විශේෂයෙන් කියනවා කිසිසේත්ම මුදල් ආදායම නම් වැඩි වෙන්නේ නෑලු. මුදල් ආදායම වැඩි වෙන්නේ නැතු. ඒ භාණ්ඩයේ මිල 15 බයින විට ඒ කියන භාණ්ඩයේ මිල 15 බයි. අපි සාමාන්‍යයෙන් භාණ්ඩයේ මිල 15 බයිනවලු ඒ කියන්නේ. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය සාමාන්‍ය භාණ්ඩයක් නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? හොඳට බලන්න. හොඳට බලන්න. ඒ කියන එක සාමාන්‍ය භාණ්ඩයක් නම් මිල අඩුවෙන් ඉල්ලුම් ප්‍රමාණය මොනවද වෙන්නේ? ඇදිලි. ඒ කියන්නේ බාල භාණ්ඩයක් නම් මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක බාල භාණ්ඩය කියන එක ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ කියන භාණ්ඩය ගිෆන් භාණ්ඩයක් නම් මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු. මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය හරිද? ඇදිලිද? අන්න මේ ටික කිව්වා හොඳට බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් නම් මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ බාල භාණ්ඩයක් නම් මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ගිෆන් එකක් නම් මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු. හරි. ප්‍රශ්නය නැවතත් සිතන්න. A භාණ්ඩයේ මිල 15 බසින විට B භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි වේ නම් A කියන එකේ මිල අඩු වෙද්දී B වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා මට නිකන් මෙහෙම හිතෙන්නේ A කියන භාණ්ඩයේ මිල අඩු වෙද්දී B කියන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ මේ භාණ්ඩ දෙක මොන භාණ්ඩ දෙකක්ද? ආදේශකද අනුපූරකද? මේ දෙක අනුපූරක එකක්. ඔන්න හිතන්නකො චුට්ටක්. ඔන්න මම නිකන් උදාහරණයක් විදිහට ගන්නම් මොනවද අනුපූරක භාණ්ඩ? අපි ගමුකෝ ෆෝන් එකයි charger එක. හරිද? ඔන්න ෆෝන් එක තියෙනවා. මේ ෆෝන් එක. හරිද? මෙන්න මගේ charger එක. ඔන්න charger. හරිද? ෆෝන් වල මිල අඩු වෙද්දී ෆෝන් එකේ ගන්න ප්‍රමාණය වැඩි වෙන්නේ නැති මිනිස්සු. හරිද? එහෙම හිතමු. ගන්න එක වැඩි වෙලා charger වලට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. හරිනේ? ෆෝන් එකේ මිල අඩු වෙලා එතකොට ෆෝන් එක සාමාන්‍ය භාණ්ඩයක් නම් ඉල්ලන ප්‍රමාණය වැඩි කරගන්න මිනිස්සු. මිනිස්සු ෆෝන් ගන්න ප්‍රමාණය වැඩි වෙන නිසා මිනිස්සුන්ට chargerුත් ඒගොල්ලන්ට ඉල්ලන්න වෙන නිසා charger වලින් ඉල්ලනවා. එහෙනම් මේ භාණ්ඩ දෙක මොන භාණ්ඩ දෙකක් කියලා මට කියන්න පුළුවන්ද? මේ භාණ්ඩ දෙක අනුපූරක භාණ්ඩ. හැබැයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආදේශක අනුපූරකද කියලා නෙවෙයි. ඒක දැනගත්තට අපිට ඒක ලියන්න. ඊට පස්සේ බලන්න උත්තර ටික. A කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් බව. හරිද? මේක නිශ්චිතව කිව්වද? හරිද? මිනිහගේ මිල අඩු වෙද්දී A කියන භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා කියලා අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? හරිද? දැන් එහෙම මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. ඒක සාමාන්‍ය භාණ්ඩයක් කියලා කියන්න පුළුවන්ද? බාල භාණ්ඩයක් වෙන්න පුළුවන්. මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවනේ බාල භාණ්ඩ වල. ඒ නිසා මේක සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද කියලා කියන්න අපිට බෑ. මොකද මේකේ කියලා නැහැ මේ භාණ්ඩේ ඒ කියන භාණ්ඩේ මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවද? වැඩි වුණා නම් එක්ක සාමාන්‍ය එක්ක බාල. එහෙම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනක් පුළුවන්. ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණාද කියලා නෑ. ඒ නිසා මෙතන දත්ත නෑ. මේ A කියන භාණ්ඩය සාමාන්‍ය එකක්ද බාල එකක්ද කියලා කියන්නවත් ගිෆන් එකක්ද කියලා කියන්නවත් අපිට මේක දත්ත නෑ. ඒක මේක සාමාන්‍ය වෙන්නත් පුළුවන්. සාමාන්‍ය වෙන්නත් පුළුවන්. බාල වෙන්නත් පුළුවන්. ගිෆන් වෙන්නත් පුළුවන්. අපිට දත්ත නෑ. හරිද? හැබැයි B භාණ්ඩය සඳහා ඉල්ලුම් වැඩි වෙයි කියලා තියෙනවා. මේ බලන්නකො. මේ භාණ්ඩේ මිල අඩු වෙද්දී අනිවාර්යයෙන්ම මිනිහගේ මූර්ත ආදායම මොනවාද වෙන්නේ? A කියන භාණ්ඩේ මිල වැඩි වෙද්දී මිනිහගේ මූර්ත ආදායම මොකද වෙන්නේ? මූර්ත ආදායම වැඩි. A කියන භාණ්ඩේ මිල අඩු වෙද්දී
මිනිහගේ මූර්ත ආදායම වැඩි වෙනවා නේ. ඒ කියන භාණ්ඩයේ මිල අඩු වෙද්දී මිනිහගේ මුදල් ආදායමෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මූර්ත ආදායම වැඩි වෙද්දී B කියන භාණ්ඩයේ ඉල්ලුම වැඩි කරාලු. එහෙනම් ඔන්න ආදායම වැඩි වෙද්දී ඉල්ලුම වැඩි කරලා දිනවා B භාණ්ඩේ. එහෙනම් B භාණ්ඩය කියලා කියන්නේ මොන භාණ්ඩයක්ද? ආදායම වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වුණා කියලා කියන්නේ ඒක මොන භාණ්ඩයක්ද? සාමාන්‍ය භාණ්ඩය. නම් B කියලා කියන්නේ සාමාන්‍ය භාණ්ඩය. B කියලා කියන්නේ සාමාන්‍ය භාණ්ඩය. පැහැදිලිද? හරි. ඔන්න බලන්න මම ඒක කිව්වා. A level ලියපු ළමයිගෙන් 110 දෙනයි මේ උත්තරේ ගහලා තියෙන්නේ. හරිද? ඒ මේ B කියන එක සාමාන්‍ය භාණ්ඩයක් කියලා ගහලා තියෙන්නේ 110 දෙනයි. ඔන්න මම මෙතන පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඒක. ඒක ඇත්තටම අයිත් පෙන්නන්නම්. හරිද? වෙනස් බලමු. හරිද? මේ බලන්න. මේ 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගහලා තියෙන්නේ කීයද? 110 දෙනයි. 110 දෙනයි ගහලා තියෙන්නේ. ඔහොත් ඔක්කොම කොහොමම බලමුකෝ ඒකේ උත්තරේ මොකද්ද කියලා. මේ බලන්න. 9 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ 5. හරිද? හැබැයි පිළිතුර 5 වෙනි එකට ගහලා තියෙන්නේ 10ක් වගේ ප්‍රමාණයක්. හරිද? වැඩිපුරම නම් ගහලා තියෙන්නේ මොකටද? දෙවෙනි උත්තරේ සහ තුන්වෙනි උත්තරේට මේ දෙකට තමයි වැඩිපුරම ගහලා තියෙන්නේ. හැබැයි උත්තරේ මොකද්ද? උත්තරේ 5. B කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් කියලා තමයි උත්තරේ තියෙන්නේ. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් ওই ප්‍රශ්නේ අයි කවදා හරි අහන්න පුළුවන්ද බැරිද? අයිත් අහන්න පුළුවන් කොතනද කියලා හරි. ඒ අවධානයෙන් ඉන්න. ඒක තේරුණා නේද? ඒක පිළිබඳව මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න දෙනවා නම් අහන්න කියන්නේ. හරිද? මේ ක්ලාස් එකෙන් වැඩි දැනුමක් ගන්නකො. මේ ඇගේ වාර්තා පෙන්වන්නෙත් එකයි. මේවැයි පොඩි රහස් තැන් තියෙනවා ඇඟිලා. මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන් ඊළඟ එක්සෑම් එකේ. මොකද මේ ගොඩාක් දෙනෙක් වැරද්දුව කියලා කියන මේ පිළිබඳව ළමයි දැනුම අඩුයි. නිසා වැඩි දැනුමක් ගන්න. නිකන් අපි නිකන් MCQ සාකච්ඡා කරනවට වඩා ඔයා මේකෙන් වැඩි දැනුමක් ගන්න. මේ කාමරේ පොඩ්ඩ හැටි වෙන්න. අනිවාර්යයෙන්ම වැඩි දැනුමක් ගන්න. ඒක වැඩි. ටිකක් වැඩි දැනුමක් ගන්න. මේ මම කියලා දෙන අමතර කරුණුත් ඔයා පොයේ කොහේ හරි ලියා ගන්න. ඒක පොඩ්ඩක් බලන්න. හරිද? හරි. එහෙනම් ඔන්න උත්තරේ 5 B කියන්නේ සාමාන්‍ය භාණ්ඩය. A කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද කිපට් භාණ්ඩයක්ද කියන අපිට හරියට කියන්න බෑ. හේතුව තමයි A කියන භාණ්ඩයේ මිල අඩු වුණාට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා කියලා නිශ්චිතව කියන්න පුළුවන් ක්‍රමයක් නෑ. හරි. හරි. ඔන්න එහෙනම් අපි යමු බලමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්න බලන්න 10 සහල් මිල ඉහළ යාමක් නිසා පාන් ඉල්ලුම 30කින් වැඩි. සහල් සහ පාන්. සහල් මේ පැත්තේ පාන්. හරි. සහල් වල මිල ඉහළ යනවලු. සහල් වල මිල ප්‍රයිස් එක ඉහළ යනවා. එතකොට පාන් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. හරිද? ඉල්ලුම 30කින් වැඩි වෙනවා. සාසා පාන අතර හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ 3ක්ලු සසීර්ණයේ 3ක්ලු මෙම தත්ත්වය ඇතිවීම සඳහා සහල් මිල ක්‍රම ප්‍රමාණය වෙනස් වී යුතුය. එහෙනම් මේ කියලා තියෙන්නේ එක භාණ්ඩයක මිල වැඩි වෙද්දී අනත් භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙච්ච ප්‍රමාණය දීලා තියෙනවා. ඒ වගේම සහල් සහ පාන අතර හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයක් දීලා තියෙනවා. එහෙනම් මෙතන මේ හරස් ඉල්ලුම් නම්‍යතාවය සම්බන්ධයෙන් අහන්නේ. ඒ නිසා අපි දාගමු හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ සූත්‍රය. ඔන්න මම කියනවා. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කොහොමද හොයන්නේ? හරි. ප්‍රතිශතයක් විදිහට ප්‍රමාණය දීලා තියෙන ඉඳ මම ප්‍රතිශත සූත්‍රය කියනවා. QD අපේ භාණ්ඩයේද ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ වෙන භාණ්ඩයක. අපේ භාණ්ඩය. මොකද බලන්න මේ වෙන භාණ්ඩයක මිල වෙනස් වෙද්දී අපේ භාණ්ඩය මේ වෙන භාණ්ඩයක් සහ අපේ භාණ්ඩයේ පාන් වෙනත් භාණ්ඩයක මිල වෙනස් වෙද්දී සම්බන්ධිත භාණ්ඩයක මිල වෙනස් වෙද්දී අපේ භාණ්ඩයේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයට වල බලපාන තමයි බලන්නේ. ඒ නිසා අපේ භාණ්ඩයට අපි කියන්නේ X භාණ්ඩය. හරිද? එතන X භාණ්ඩය. ඊට පස්සේ සම්බන්ධිත භාණ්ඩයට අපි කියන්නේ N භාණ්ඩය. හරිද? ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය QD ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන අපේ භාණ්ඩය නිසා X 100ට P වෙනස් වෙන කවයිද? P වෙනස් වෙන්නේ ඩෙල්ටා හරිද? P වෙනස් වෙන කවයිද? අනිත් භාණ්ඩයේ P 100.
Now මම හරස් මිලියන නම් තාවේ සූත්‍රය ලියුවා. right? delta q dx 100ට බෙදීම delta pl 100. හරිද? 100. දැන් මේ දීලා තියෙන ආදේශ කරමු. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ගන්න දීලා තියෙනවා 130ක් කියලා. 30යි 100. හරිද? හරස් මිලියන නම්‍යතාවයේ දීලා තියෙනවා මෙන්න ගන්නේ 3ක් කියලා. හරිද? 3. එහෙනම් මෙතන ඩෙල්ටා p 100ට කියන එක තමයි හොයන්න තියෙන්නේ. මිල වෙනස් වල ප්‍රමාණය නේ හොයමු. මෙයා මම මේ පැත්තට ගෙනවා 3 මෙතන තියෙනවා. මෙයා මේ පැත්තට ගෙනෙද්දි මෙයා උඩට එනවා. බෙදීම තියෙන එක ಗುಣ කිරීමක් වෙලා උඩට එනවා. ඩෙල්ටා p 100. මේ පැත්තේ මෙයා ආව කියන්නේ ඉතුරු වෙන්නේ 130. හරි? ඊට පස්සේ දෙපැත්තම මම තුනෙන් බෙදා ගන්නවා. මොකද මට මිල වෙනස් වීම කියන එක තනි කර ගන්න ඕනේ නේ. මෙයාම තනි කර ගන්න. 3ට 3 කැපිලා ගිහිල්ලා ඩෙල්ටා p 100ට ඉතුරු වෙනවා. මේ පැත්තේ 30 බෙදුවට පස්සේ 3ෙන් 10යි 100ට කියන කෑල්ල කොහෙන්වත් කැපුණේ නැහැ. ඒක 100. එහෙනම් මෙන්න බලන්න මිල වෙනස් වෙලා තියෙන්නේ කීයකින්ද? රුපියල් 10කින්ද? හොඳට බලන්න. භාණ්ඩේ මිල වෙනස් වෙලා තියෙන මේ ඩෙල්ටා p 100ට. හරිද? 110යි. භාණ්ඩේ මිල වෙනස් වෙලා තියෙන රුපියල් 10කින්ද? එහෙම නැත්නම් භාණ්ඩේ මිල 110ක් වෙනස්. 110ක්. හරිද? එහෙනම් මම මෙතන ලියනවා. ගොඩාක් ළමයි තේරුම් ගන්නේ නැත්te යන්නේ ඒකයි. ගොඩාක් කට්ටිය මෙතන මේ 10 දැක්ක ගමන් හිතන්නේ භාණ්ඩේ මිල 10කින් වෙනස් වෙන්නේ. අපි බලමු. ගේම් වාර්තාවෙත් කොහොමද මේකට උත්තර දෙන්නේ තියෙන්නේ කියලා. තමයි කොහොමද කරන්නේ තියෙන්නේ. එහෙනම් මේකේ තේරුම හොඳට හොයාගන්න. මේ 100ට කියලාම තියෙනවා. භාණ්ඩයේ මිල 100ට මේක සිංහලෙන් අප්‍රේම ලියන්න 100ට අපි 100ට 10යි 110කින් වෙනස් වියද හරිද දැන් බලන්න මේ භාණ්ඩයේ මිල වෙනස් වුනේ භාණ්ඩයේ මිල වැඩි වෙලාද භාණ්ඩයේ මිල අඩු වෙලාද හරිද සහල් මිල වැඩිවීමක් තියෙන්නේ එහෙනම් භාණ්ඩයේ මිල 110කින් වෙනස් වී ඇත නෙවෙයි වැඩි වී ඇත හරිද වැඩි වී එහෙනම් මෙතන තියෙන උත්තර බලන්න භාණ්ඩයේ මිල 100ට 100 නෙවෙයි 110ක් වෙනස් වෙලා තියෙනවා කියලා තියෙන්නේ මොකද? හැබැයි කිසිම උත්තරයක අපිට කෙලින්ම දීලා නැහැ නේ. කිසිම උත්තරයක දීලා නැහැ භාණ්ඩයේ මිල 110කින් වෙනස් වී ඇත. නැත්නම් වැඩි වී ඇත කියලා දීලා නැහැ. ඒ වෙනුවට දීලා තියෙන්නේ මිල වෙනස් වෙච්ච ප්‍රමාණය. එහෙනම් අපි බලන්න ඕන මේ මිල වෙනස් වෙච්ච ප්‍රමාණවල මොන ප්‍රමාණයේද මිල 110කින් වෙනස් වෙන්නේ? හරිද? බලන්න ප්‍රශ්න අමාරු කරලා තියෙන විදිය වෙනස් කරලා තියෙන විදිය ඔයා එතන ඉන්න ටෙන්ෂන් එකත් එක්ක ඔයාට මේක වරදින්න තියෙන ඉඩ කඩ වැඩි හරිද එහෙනම් මම එකින් එක ගන්නවා හරිද බලමු පළවෙනි උත්තරේ භාණ්ඩයේ මිල වෙනස් වෙලා තියෙනවා 80 ඉඳන් 90ට අපි බලමු 100ට කීයක් වෙනස් වෙලාද කියලා 100ට ගන්න කොහොමද හොයන්නේ මුලින් තිබ්බ ගාන යට දාන්න මුලින් භාණ්ඩයේ මිල තිබිලා තියෙන 80ට එන්න යට දැම්ම 80 භාණ්ඩයේ මිල 80 ඉඳන් කීයටද වෙනස් වුනේ 90ට. එහෙනම් මේ දෙක අතර ગેප් එක කීයද? 10යි. එහෙනම් උඩට දාන්න 10යි. 80 තිබ්බ එක 90 වෙද්දි 10ක් වෙනස් වුණා. නම් 100ට කීයක් වෙනස් වුණාද? දැන් හොයලා බලමු. මේකට එකයි. හරි. ඊට පස්සේ මේකෙන් වැඩි ගානක් 10 100. 100 8ෙන් බෙදුවට පස්සේ 8ට 100ට 8 ඒව කීයද තියෙන්නේ? 100ට 8 ඒව තියෙන්නේ 100ට 8 ඒව 10යි 11යි 11ක් විතර තියෙන්නේ. කොහොමද 11ක් විතර තමයි තියෙන්නේ. 11 දෙකියක් තියෙන්නේ. ගණන් පිළිබඳව නම් ප්‍රශ්නයක් තියෙනවා. හරි. මොකක්ද? කොහොමද 10ක් නෙවෙයි. දෙවෙනි එකේ බලන්න. තවරක් වෙනවා. හරිනේ 8 වරක් 8 88යි. 8 වරක් කියලා 88යි. ඊට පස්සේ 8 වරක් 12 ගන්නනේ. 8 වරක් 12 සුවයි 96යි 12යි තියෙන්නේ 12යි ගානක් තමයි ඉන්නේ 12යි දශම ගානක් තමයි ඉන්නේ දශම මොම කිය කඩේ තමයි ඊළඟ එකේ බලන්න මිල 60 ඉඳන් 72ට වෙනස් වෙලා 12.5ක් කියලා 12.5 thank you දවපාට ඒ කියන්නේ 10කින් නෙවෙයි මිල වෙනස් වෙලා තියෙන්නේ මිල වෙනස් වෙලා තියෙන 12.5ක් එහෙනම් පළවෙනි උත්තරේ ගන්න බෑ හරිද ඒ විදිහට හදාහද තමයි යන්න තියෙන්නේ පස්වෙනි එක බලමු අපි කෙලින්ම ඔන්න පස්වෙනි එකේ 80 තිබ්බ මිල 88ට වෙනස් වුණා. එහෙනම් 80 වෙනේ මුලින් තිබ්බේ. එහෙනම් 88ට. 80 ඉඳන් 88ට ગેප් එක කීයද? 8යි.
80 තිබ්බ එක 88ට 8කින් වෙනස් වුණා නම් 100ට කීයක් වෙනස් වුණාද? බලන්න මේ බිඳුවට මේ බිඳුව කැපුවා. එතකොට මේ 8ට මේ 8 කැපුවා. ඉතුරු වෙන්නේ කීයද? 100ට 10. එහෙනම් මේ ඔන්න උත්තරය ඇවිල්ලා තියෙනවා. මිල 10කින් වෙනස් කරලා තියෙන්නේ 5 වෙනි. එහෙනම් උත්තරේ 5. 10ට 5. 10ට 5. ඒක හොඳ එකක්. ඒක හොඳ එකක්. මොකද ගොඩාක් ළමයි බලන්නකො පළවෙනි උත්තරේ තියෙන 80 ඉඳන් 90ට වෙනස්. අපි නිකන් බලමු මේකේ. බලමු මේකේ ළමයි කීයක්ද ගහලා තියෙන්නේ කියලා. බලන්නකො මේකේ. ප්‍රශ්න අංක 10. මේ බලන්න උත්තරේ 5. 5ට ගහලා තියෙන්නේ ළමයි 133යි. හරිද? මේ 10 වෙනි ප්‍රශ්නෙට ගොඩාක් ගහලා තියෙන්නේ 1 කියලා. හරිනේ? හරිනේ? බලන්න භාණ්ඩයේ මිල රුපියල් 10කින් වැඩි වෙච්ච එක පළවෙනි උත්තරය. 80 ඉඳන් 90ට වැඩි වුණා රුපියල් 10කින් වැඩි වෙලා තියෙන්නේ. ඔන්න ඒකට ගහලා තියෙනවා මේ. වැරදි උත්තරේ. ගොඩාක් ළමයි ගහලා තියෙන්නේ මේකට. හැබැයි හරි උත්තරේ මෙන්න මේක 133යි 5 වෙනි උත්තරේ. හරිද? හරි. ඒක නිකන් ඕන අපි බලමු 100% එකක් කියලා. බලන්න මේ 10 වෙනි ප්‍රශ්නෙට ගහලා තියෙන්නේ 133ක් විතරයි. හරිද? 133ක් විතරයි හරි උත්තරේ ගහලා තියෙන්නේ. හරි. නැවතත් පාඩමට. ඔන්නෝක තමයි අපිට මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. ඈ සරලව මේ වගේ ගොඩක් කතා කරද්දී අපිට ගොඩක් මේකෙන් දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් මෙහෙම එකක් කරනවා. අපි අර ගිය සතියේ මේ අර ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේදී කිව්වා අර හොඳම ළමයි ටික තෝරන සීන් එක. ඒක දවසකට MCQ එකක් තියෙනවා. ඒක මම මේ නැවතුවා. ඒක හරියන්නේ නැහැ කියලා හිතුණා. ඒක වෙනුවට මම මෙහෙම දෙයක් කරා. හරි. සති 3ක කරන්නේ A level papers. පළවෙනි සතියේ දෙවෙනි සතියේ තුන්වෙනි සතියේ. අන්තිම සතියේ මම දෙනවා මම හදපු පේපර් එකක් මේ වගේ ලීසි ප්‍රශ්න නෙවෙයි ටිකක් අමාරු ප්‍රශ්න දාන්න. අමාරු ප්‍රශ්න සාමාන්‍ය 20ක් විතර දාලා පේපර් එකක් දෙනවා. ඒ පේපරේ ඕගොල්ලන්ට දෙනවා හිතන්නකෝ. අද අපි පන්තිය පටන් ගන්නේ 7ටනේ. 7 ඉඳන් 9 වෙනකන් තියෙන්නේ. අපි මේ පේපර් එක දෙනවා ඔයාට පහට. පහට පේපර් එක දානවා WhatsApp group එකට. හරිද? WhatsApp group එකට. දාලා ඔයාට කියනවා ඒක 5 ඉඳන් 7 වෙනකන් කරන්න. එතකොට ඔයාලට පැය දෙකක් තියෙනවා. MCQ 25 නිසා පැය දෙකක් දෙන්න. නිසා මේක 6 කරමු. 6ට දානවා පේපර් එක MCQ 20ක් හරි 25ක් හරි තමයි තියෙන්නේ. ටිකක් අමාරු ඒවා. ඒ ටික කරන්න ඕන නම් 7 වෙනකන්. 7 වෙනකන් කරාට පස්සේ ඔයාට දානවා WhatsApp group මේ WhatsApp group එකට Google form. ඒ Google form එක ඔයා fill කරන්න. ඒක fill කරන්න තියෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ටික් කරන් දෙන්න. 1 2 3 4 5. ඔය විදිහ තමයි තියෙන්නේ. දෙවෙනි එකෙත් ඔහම තියෙන්නේ. 1 2 3 4 5. එතකොට පළවෙනි ප්‍රශ්නේ ගත්ත උත්තරය 4 නම් ආ 4 කියන එකට ටච් කරන්න. ඊට පස්සේ දෙවෙනි උත්තරේ දෙවෙනි එක නම් මෙහෙම. එහෙම fill කරලා ඉවරලා Google form එක submit කරන්න. submit කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් කවුද වැඩිම හරි උත්තර ගහලා තියෙන්නේ. හරිද? ඒක තනියෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ළමයාට අපි පාත BS online class එකක් දෙනවලු. ඒක නිසා මේ සකේ class දෙන්න දාන්නේ නැහැ. ඒක group class එකේ ළමයි කෝල් කරා ඒගොල්ලන්ට class එක තියෙනවා කියලා මේ time එකේ. ඒ නිසා ඒගොල්ලන්ට අපි recording කරලා හරි දෙනවා. record එක දෙන්න. අපි මේ සකේ class එකේ මුකුත් දෙන්න දාන්නේ නැහැ. ඒ නිසා අපි මේක දෙන දවස වෙනස් කරගමුනේ. ඒතර අපි අද දෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ක්ලාස් නැති දවසක දෙමු පැයක් දාලා ඉවරලා ඒ පැය ඇතුළත දාමු. ඒක දාලා සුපිරි පේපර් එකක් කරමු. හරිද? සුපිරි පේපර් එකක් කරමු. හරි. අපි යමු ඊළඟ එකට. ඒකලා කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳ පදක පවත්නා මිලේදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි ගැනීමට නිෂ්පාදකයන් නිරන්තරයෙන් කැමති වී සිටින්නේ නම් එම වෙළඳපළ පිළිබඳව පාත සඳහන් කවරක් නෙවෙයි. මොන බලන්න මම වෙළඳපළක් අඳිනවා. මේක දෙකියු එපි මෙන්න ලුම මෙන්න සැපේ. මෙන්න භාණ්ඩයට තීරණය වෙලා තියෙන මිල. ඒ මිල යටතේදී මෙන්න මේ මිල යටතේදී මේක තමයි සමතුලිත මිල. හරි? ඒ කියන්නේ මේක තමයි සමතුලිත මිල. හැබැයි මූ කියනවා දැන් සමතුලිත මිල යටතේදී නම් චුට්ටක් බලන්න.
සමතුලිත මිල යටතේදී පාරිභෝගිකයා ඉල්ලන්නේ Q1 ප්‍රමාණයක් නම් P1 කියන මිලට නිෂ්පාදකයා සපයන්න කැමති වෙන්නේ සූදානම් වෙන්නේ Q1 කියන ප්‍රමාණය. හැබැයි මේක කියනවා හරිද? කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපළක පවතින මිලේදී, කියන්නේ සමතුලිත මිලේදී නෙවෙයි මොකක් කර සමතුලිත මිල හෝ මොකක් කර තියෙන මිලකදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කරන්න නිෂ්පාදකයා කැමතියි. පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණයට වඩා නිෂ්පාදකයා සපයන්න කැමති ප්‍රමාණය වැඩි. එහෙම තියෙන්නේ මොන වගේ තත්ත්වයකද? සමතුලිත මිලට වඩා වැඩි මිලකදීද අඩු මිලකද? මේ වැඩි මිලක් ගන්න බලන්න P2 වගේ මිලක්. මේ මිල යටතේදී පාරිභෝගිකයා මේ ඉල්ලන්න කැමති මෙච්චරයි. අපි හිතමු Q0 ප්‍රමාණයක් කියලා. හැබැයි නිෂ්පාදකයා කැමති සපයන්න Q3 ප්‍රමාණය, 2 ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ වගේ තත්ත්වයක් ගැන තමයි කියන්නේ. මෙන්න මේ වගේ P2 වගේ මිලක් තමයි කියන්නේ. හරි. එහෙනම් ඒ වගේ මිලක් තියෙන්නේ මොකෙද්ද? හරිද? ළමයි සමතුලිත මිලට වඩා ඉහළින් නම් මිල තියෙන්නේ. ඒක මොන මිලක්ද? උපරිම නෑ. සමතුලිත මිලට වඩා ඉහළින් නම් මිල තියෙන්නේ. ඒක අවම මිලක්. අවම මිලක්. එහෙම නැත්තම් ඒක මොන මිලක් වෙන්න පුළුවන්ද? සහතික මිලක් වෙන්නත් පුළුවන්. සහතික සමතුලිත මිලට වඩා ඉහළින් නම් වෙළඳපළෙන් තියෙන්නේ ඒක අවම මිලක් නැත්නම් ඒක සහතික. හරිද? එහෙනම් මෙතන උත්තරේ දීලා තියෙන්නේ බලන්න පස්වෙනි එක භාණ්ඩය සඳහා අවම මිල. හතරවෙනි එක කියන්නේ භාණ්ඩය සඳහා උපරිම මිලක්. උපරිම මිලක් පනවන්නේ නැත්නම් සමතුලිත මිලට වඩා යටේ. එහෙම පැනවුවොත් මොකද්ද? උපරිම මිලකදී නම් නිෂ්පාදකයා සපයන ප්‍රමාණයට වඩා පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණය වැඩි. හරිද? හරි. දැන් මේකට උත්තරේ වෙන්නේ 5 11ට 5. එහෙනම් අපි යනවා 12ට. කිසියම් භාණ්ඩයක් කිසියම් පාරිභෝගික භාණ්ඩයක් සඳහා වෙන වෙළඳපළ ඉල්ලුම් හා සැපයීම වක්‍ර පහත සමීකරණ වලින් දීලා තියෙනවා. වෙළඳපළේ සමතුලිත ප්‍රමාණය හා මිල වන්නේ මොකක්ද කියලා තමයි ගන්නේ. පට්ට ලේසි ප්‍රශ්නේ. බලන්න ඒ ලෙවල් වලට ලේසි ප්‍රශ්න එනවා. හරි. එහෙනම් ආදමු. මේකත් බැරි ළමයි ඉන්නවා නම් ඉතින් මේ දිගන්ගේ බීලා හරි. රිවිෂන් එක ඉස්සරහට කරනවා අල්ල ගන්න පටස් ගාලා බැරි ළමයි. නං මුලින්ම සමතුලිත මිල හොයන්න. සමතුලිත මිල හොයන්න මොකද්ද? සමතුලිත මිල සැදීම තුලිත මිල සැදීම. සමතුලිත මිල හොයන්න නම් QD කියන එක සමාන කරන්න ඕනේ QS. QD කියන එක ගන්න බලන්න. QD සමීකරණය වල දීලා තියෙනවා 80 ඍණ 2යි p. 80 ඍණ 2යි p. QS සමීකරණයේ දීලා තියෙනවා ඍණ 20 ධන 3යි p. එහෙනම් මේක සමාන කරමු. මේ සමාන ලකුණ කෙලින්ම ගිහින්. මේ ඍණ 20 මෙහා පැත්තට ගියමු. එතකොට 80 ධන 20 වෙනවා. ඍණ 20 එද්දි ධන 20 වෙනවා. මේ පැත්ත තියෙනවා 3යි p කියන කෙනා. මේ පැත්තේ ඉන්න ඍණ 2යි p එහා පැත්තට ගෙනමු. ඍණ 2යි p එහා පැත්තට යද්දි ධන 2යි. හරි 3යි p 2යි p එකතු කරාම 5යි p. මේ පැත්තේ 80යි 20 එකතු කරාම 100. මට p තනි කරගන්න ඕනේ නිසා දෙපැත්තම 5ෙන් බෙදමු. එහෙනම් 5ට 5 කැපුණාම p. ඉතුරු වෙනවා 10 5ෙන් බෙදුවා. ඒකයි මේ බිඳුව පස්සේ ලියමු 20. එහෙනම් සමතුලිත මිල රුපියල් 20යි. සමතුලිත ප්‍රමාණය හොමු. එහෙම ලියන්න දෙන්න. සමතුලිත මිල p සමානයි රුපියල් 20. QD ආදේශයෙන් සමතුලිත ප්‍රමාණය සෙවීම. එනවා QD ගන්නවා. QD සමානයි මේ තියෙන්නේ 80 ඍණ 2යි. 80 ඍණ 2යි. හරිද? 80 ඍණ 2යි p අපි හොයාගත්තා p ඊට එන්නේ කීයද? 20. එහෙනම් p ඊට 20 දාමු. 80 ඍණ දෙවරක් 2 4යි. මේ බිඳුව ලියුවම 2යි q ලියනවා. 80 න් 40ක් ගියාට පස්සේ 40. එහෙනම් සමතුලිත ප්‍රමාණය 40. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. 12ට 13 බලන්න. පහත දැක්වෙන රූප සටහන මගින් පාරිභෝගික භාණ්ඩයක් සඳහා ඇති තරගකාරී වෙළඳපළක් නිරූපණය කරයි. රජය විසින් මෙම වෙළඳපළේ ලැබෙන භාණ්ඩය මත විශේෂිත බද්දක් පනවනු ලබන නම්
බද්ධයෙන් පසු නිෂ්පාදන අතිරික්තය වන්නේ වා. හරි. එහෙනම් මොන බලන්න. මම හදාගන්නවා. මේ රූප සටහන නේ. හරි. නෑ. ඉරු මේ පැත්තට P. මේ පක්‍රය. සෙවුනෝ බිල දිනවා. බිල දිනවා. සමතුලිත මිල තියෙනවා. P0 එක පිළ තියෙනවා. මෙතන බිඳුව. මෙතන Q0. හරි. හරි. ඊට පස්සේ ඒකක බද්ධ ප්‍රමාණයක් දීලා තියෙනවා මෙන්න මේක. ඊට පස්සේ මේක නම් කරලා තියෙනවා. දැන් මෙතන A මෙතන කැඩිච්ච ප්‍රමාණය. මෙතන B මෙතන E මෙතන C මෙතන F මෙතන D හරිද මෙතන G මෙතන H මොනවද දීලා තියෙන්නේ හරි ඔන්න කියනවා මෙන්න මෙතනදී Q1 කියලා තියෙනවා හරි මේ බලන්න හොඳට බලන්න මේක පොඩි දෙයක් තියෙනවා ගන්න හරිද මෙන්න වෙනද බලක් තියෙනවා මෙන්න ඉල්ලුම් වක්‍රය මෙන්න සැපයුම් වක්‍රය ඒ දෙක ඡේදනය වෙන්නේ මෙතන එහෙනම් සමතුලිතය මෙතන සමතුලිත මිල මෙච්චරයි සමතුලිත ප්‍රමාණය මෙච්චරයි ඉතරයි මේ භාණ්ඩය සඳහා ඒකක බද්ධක් පැනෙව්වාලු ඔන්න අපිට මේ ඒකක බද්ධක් පැනෙව්වට පස්සේ ඔයා දන්නවා ඒකක බද්ධක් පැනෙව්වට පස්සේ සැපයුම් වක්‍රය වමට විතන්නේ හොඳට බලලා කියන්නේ සැපයුම් වක්‍රය වමට විතන් වෙන්නේ මොකේ ප්‍රමාණයෙන්ද ඒකක බද්ධේ ප්‍රමාණයෙන් තමයි සැපයුම් වක්‍රය වමට විතන්නේ එහෙනම් මේ තියෙන සැපයුම් වක්‍රය අපි වමට විධාන කරගමු. මොන බලන්න. ඒකක බද්ධේ ප්‍රමාණයෙන් ඉහළට යන්නේ. ආ. මේ බලන්න. මෙහෙම ගත්තොත් මේ දුර නේද තියෙන්නේ. ඒ කියන්නේ නිකන් කෑලි දෙකක දුරනේ. මේ වගේ කොටස් දෙකක දුරින් තමයි යන්නේ. එහෙනම් මෙතන ඉඳන් උඩට දෙකක් යන්. ආ එකයි. එහෙනම් මෙතනින් පටන්ගෙන යන්න ඕනේ. හරිද? මෙතනින් කෑලි දෙකක් යන්. මෙතන මෙතනට ගියා. මෙතනට. ඔන්න පොයින්ට් දෙකක් ලකුණු කරගත්තා නම් දැන් තියෙන සැපයුම් වක්‍රය අපිට දෙන්න පුළුවන්. yes. දැන් බලන්න මේ සැපයුම් වක්‍රය බද්ධේ ප්‍රමාණයෙන් තමයි ඉහළට ගිහිලා තියෙන්නේ. කොහොමද මම බද්ධේ ප්‍රමාණයෙන් ගියා කියලා කියන්නේ? බද්ධේ ප්‍රමාණය මේ තියෙන්නේ. මේ පොඩි කෑලි දෙකක උසට තියෙන දුර තමයි බද්ධේ ප්‍රමාණය. එහෙනම් මෙතනින් බලන්න පොඩි කෑලි දෙකක් උඩට ගිහිලා තියෙද කියලා. මෙන්න එක පොඩි කෑල්ලයි තව. මෙතනින් බලන්න මේ මෙතනින් එක පොඩි කෑල්ලයි තව. හරි. උඩට ගිහිලා. එහෙනම් ඔන්න බද්ධේ ප්‍රමාණයෙන් ඉහළට ගිහිලා තියෙනවා. දැන් අපෙන් ආන්නේ ඔන්න අපි සැපයුම් වක්‍රය හදාගත්තා නිෂ්පාදන අතරික්තය කොටස. බලමු. හරි. දැන් භාණ්ඩය සඳහා තීරණය වෙලා තියෙන මිල මෙන්න මේක P2 මේ තියෙන ප්‍රමාණයත් ඒගොල්ලෝ දීලම දිගට තියෙනවා හරිද ඒකෙමුත් ගන්න පුළුවන් ඕන භාණ්ඩයේ මිල P2 පාරිභෝගිකයා මේ භාණ්ඩය සඳහා ගෙවන්නේ P2 කියන මිල හැබැයි පාරිභෝගිකයා මේ මිල දුන්නට නිෂ්පාදකයට මේක හම්බෙනවද නෑ ළමයි බද්දක් ගන්න දෙන්නේ පාරිභෝගිකයා දීලා ගියාට ඒ කුට්ටියටම නිෂ්පාදකයාට දැන් තියාගන්න බෑ පාරිභෝගිකයා දීපු ටිකෙන් මෙන්න මේ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් තුරෙන් පේන්නේ මොකද්ද? සැපයුම් වක්‍ර දෙක අතර සිරස් තුරෙන් පේන්නේ මොකද්ද? ඒකක බද්ධ. ඒකක බද්ධේ ප්‍රමාණය ගිහිල්ලා දෙන්න වෙනවා නේද? එහෙනම් මේ ප්‍රමාණය පාරිභෝගිකයට හම්බුනා මෙන්න මෙච්චරක මිලක්. ඒකෙන් සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුරවන ඒකක බද්ධ සම්පූර්ණයෙන් ගිහිල්ලා දෙනවා රචේ. එහෙනම් නිෂ්පාදකයට ඉතුරු වෙන්නේ මේකෙන් ඒකක බද්ධ අඩු වෙලා මෙන්න මේ P0 කියන්නේ. එහෙනම් මේක තමයි නිෂ්පාදකයාට ලැබෙන්නේ. යාට ලැබෙන්නේ. අද නිෂ්පාදකයාට ලැබෙන්නේ. එහෙනම් නිෂ්පාදන අතිරික්තව කොහොමද? නිෂ්පාදන අතිරික්තව අද අපි කියලා දුන්නා නේ. කොහොමද නිෂ්පාදන අතිරික්තව වන්නේ? සැපයුම් වක්‍රයට ඉහළින් තියෙන්න ඕන. එහෙනම් මෙන්න මේ සැපයුම් වක්‍රයට උඩින් තියෙන්න. නිෂ්පාදකයාට ලැබෙන මිලට යටින් තියෙන්න. දැන් නිෂ්පාදකයාට ලැබෙන මිල මෙන්න මේක. ඒ මිලට වඩා යටින් තියෙන්න ඕන. සැපයුම් වක්‍රයට උඩින් තියෙන්න ඕන. මෙන්න මේකට උඩින් තියෙන්න ඕන. නිෂ්පාදකයාට ලැබෙන මිලට යටින් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මෙන්න මේ D කියන කොටස.
එහෙනම් නව නිෂ්පාදන අධිවෘත්තය වෙන්නේ D කියන එක. පැහැදිලිද? එහෙනම් ඒක තමයි උත්තරේ බලන්න ප්‍රශ්න පත්‍රයේ D කියලා තියෙන මොකේද කියලා 13ට 4 වෙනි උත්තරේ තමයි තියෙන්නේ. 13ට 4. 13ට 4. අපි බලමු මේක චුට්ටක් නිකන් 52යි හරි උත්තරය අරන් තියෙන්නේ. 52යි. ඊළඟ නිකන් 52 කියලා කියන්නේ 50ක් වගේ. ඩිප්ලෝමාගේ භාගයට භාගයක් වරද්දලා. ඊළඟ එක සැපයුම් මිල නම්‍යතාවය එකට වඩා අඩු නම් හැඟින්නේ මොකක්ද කියලා තමයි. හරි. ඒක ප්‍රශ්නයක්. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න දෙනවා දාගන්න. මේ ප්‍රශ්න ගැන ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවනම් මගේ දැන් අහන්න. දැන් අහන්න බැන්නම් ක්ලාස් එකේ වුණාට අහන්න අතර දැන් මම ඔයාලට එකතු කරගන්න. ඊට පස්සේ ඊට බැරි නම් පන්තියේදී මම යන අතර වාරයේදී නාන්දලා හරි අහන්න. හරි. රිවිෂන් එකේදී හරි අහන්න. ඊළඟ එක බලන්න. සැපයුම් මිල නම්‍යතාවයේ එකට වඩා අඩුයි නම් ඉන්න අදහස් වෙන්නේ මොකක්ද? සැපයුම් නම්‍යතාවය සැපයුම් නම්‍යතාව එකට වඩා අඩුයි. එකට වඩා අඩු ගණන් ගමු අපි නිකන් ES කියන එක එකට වඩා අඩුයි. 0.2 ගමු. සැපයුම් නම්‍යතාවයකට වඩා අඩුයි. 0.2. සැපයුම් නම්‍යතාවයකට වඩා අඩුයි කියලා කියන්නේ එකට වඩා අඩුයි නම් මේ වචනයම ගන්න අඩුයි නම් අඩුයි එකට වඩා මම හරි කියන එකට වඩා අඩුයි නම් අයන්නෙම ගන්න මොන සැපයුමක්ද තියෙන්නේ අනම්‍ය සැපයුම හරිද මේ නම්‍යතාවයෙන් කොටස් වැදගත් හරි මේ සැපයුම් නම්‍යතාවයකට වඩා අඩුයි කියලා කියන්නේ මේ එකට වඩා අඩුයි නම් අයන්නෙම ගන්න මේ අනම්‍ය සැපයුම අනම්‍ය එනම් මේ කියහන්නේ අනම්‍ය සැපයුමක් යන කුමක්ද කියලා තමයි මගෙන් අනම්‍ය සැපයුමක් කියලා කියන්නේ භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයයි මිල වෙනස් වෙන ප්‍රතිශතය මම මෙහෙම ගන්නවා වෙනස් වෙන ප්‍රතිශතය මේ තියෙන සැපයුම් ප්‍රමාණය US කියන එක වෙනස් වෙන ප්‍රතිශතය එහෙනම් සැපයුම අනම්‍යයි කියලා කියන්නේ මිල වෙනස් වුණාට සැපයුම් ප්‍රමාණය වෙනස් කරගන්න අමාරුයි. සැපයුම අනම්‍යයි කියලා කියන්නේ භාණ්ඩයේ මිල වැඩි වුණාට සපයන ප්‍රමාණය වැඩි කරගන්න අමාරුයි. වැඩි කරගන්න බෑ නෙවෙයි වැඩි කරගන්න අමාරුයි. ඒ කියන්නේ භාණ්ඩයේ මිල ගොඩාක් වැඩි වුණත් හරිද? භාණ්ඩයේ මිල ප්‍රයිස් එක ගොඩාක් වැඩි වුණත් අපිට සපයන ප්‍රමාණය වැඩි කරගන්න වෙන්නේ චුට්ටයි. සපයන ප්‍රමාණය වැඩි කරගන්න හරි අමාරුයි. චුට්ටයි වැඩි කරගන්න. ඕක තමයි සපයුම අනම්‍යයි කියන එකේ තේරුම. එහෙනම් බලන්න මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා සපයුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය අඩුයි. මිල ගොඩාක් ලොකු ප්‍රතිශතයකින් වෙනස් වෙද්දී සපයන ප්‍රමාණය වෙනස් වෙන්නේ ඉතා සුළු ප්‍රතිශතයකින්. ඕක තමයි අනම්‍ය සපයුම කියන්නේ. හරිද? එහෙනම් බලන්න අනම්‍ය සපයුම මේකට අදාළ වෙන්නේ මොකක්ද කියලා. පළවෙනි එක සපයනාද ප්‍රමාණයේ වෙනස් වීම මිල වෙනස් වූ ප්‍රමාණයට වඩා මම ප්‍රමාණයද ගත්තේ ප්‍රතිශතයද හොඳට බලන්න හරිද මේක වැදගත්කම ගන්න ප්‍රමාණයද මම ගත්තේ මිල වෙනස් වෙන ප්‍රතිශතය කියලා ගත්තේ මේ percentage එක මේ තමයි මොකද අරන්නේ මේ දැන් ලියලා තියෙන්නේ ප්‍රතිශතය එහෙනම් මොකද්ද ප්‍රමාණය කියලා දිනව ගන්න එපා මේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය අඩුයි කියලා අපි කියන්නේ. හරිද? එහෙනම් ප්‍රමාණය කියන එක ගන්න බා ප්‍රතිශතය කියන එකයි අපිට බැරි. බලන්න පළවෙනි එකේ සපයන ලද ප්‍රමාණය වෙනස් වීම ගැන කියලා තියෙන ඉන්සයිට් එක. දෙවෙනි එකට යන්න. සපයන ලද ප්‍රමාණයේ අන්න ප්‍රතිශතාත්මක වෙනස සැපයුම් කරන ලබන ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස මිල වෙනස් වූ ප්‍රතිශතයට වඩා වැඩි. මිල වෙනස් වෙච්ච ප්‍රතිශතයට වඩා මේක වැඩි. මේක වැඩි නෑ නේද? මේකට වඩා මේක අඩුයි. එහෙනම් දෙවෙනි එක කියන්න බෑ. තුන්වෙනි එක සපයන ලද ප්‍රමාණයේ වෙනස් වීම. ප්‍රමාණයේ වෙනස් වීමක් තියෙන අපිට උන ප්‍රතිශතයේ වෙනස් වීමක් ඒ ගන්න එපා. සපයන ලද ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස. සපයන ලද ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස. මිල වෙනස් වූ ප්‍රතිශතයට වඩා අඩුයි. මිල වෙනස් වෙච්ච ප්‍රතිශතයට වඩා මෙයා අඩුයි. එහෙනම් ඔන්න හතරවෙනි එකේ මේක හරියටම කියලා තියෙනවා. මිල වෙනස් වෙච්ච ප්‍රතිශතයට වඩා ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතය අඩුයි කියන කියලා දෙනවා. එහෙනම් 14ට එන්නේ 5.
14 එන්නේ 5 නෙවෙයි 4. කාගේ 4. හරිද? අපි නිකන් බලමු. 14ට තමයි කොහොම ගියත් කියලා. 14ට 52යි. හරිද 50ක් වගේ. ඒ කියන්නේ ඉතා ටිකක් දුරවලයි. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. හරි. ඊළඟ එක 15. තරංකාරී වෙළඳපොළගේ ඉල්ලුම් සැපයීම වක්‍රමයට දාලා සමීකරණ දෙනවා. මෙම සමීකරණ ඉල්ලුම් මෙම සමීකරණයේ QB හා QS අනුව ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය හා සපයන ලබන ප්‍රමාණයයි P යන බව නිලයි. තවද ආණ්ඩුව මෙම භාණ්ඩය සඳහා රුපියල් 20ක අවුම් මිලක් පඩවල ලැබෙයි සලකන්න. එවිට වෙළඳපොලේ අධි සැපයීම නැත්නම් අධි ඉල්ලුම තමයි. අද ගමු. වන්නවා අධි. ළමයි මේ ඉල්ලුම් සමීකරණ සැපයීම් සමීකරණ දීලා තියෙනවා නම් ඒ සමීකරණයට අදාළ ප්‍රස්තාවය බඳ ගමු. හරි? Q මෙතන P. ඉල්ලුම් වක්‍රයෙන්දා ඉල්ලුම් වක්‍රය මෙතන කැපෙන තැන දන්නවා මේ බලන්න. ඉල්ලුම් සමීකරණේ තියෙන්නේ QD සමානයි 60 ඍණ 2යි. එහෙනම් මෙන්න මේ 60න් තමයි මෙතන කැපෙන තැන ගන්න පුළුවන්. 60 බෙදීම 2 30යි. එහෙනම් මෙතන දෙන්නේ ඊළඟ එක සපයුම් සමීකරණය කියලා තියෙන්නේ QS සමානයි ඍණ 20 ධන 3යි. හරි. එහෙනම් සැපයුම් වක්‍රය පටන් ගන්නේ කොතනින්ද? ධන පැත්තකින් නෙවෙයි ඍණ පැත්තකින්. ඍණ 20කින්. මේ තියෙන්නේ මේ පැත්තම ධනයි. මේ පැත්ත ඍණ. ඍණ 20 තියෙන්නේ මෙන්න මේ හරිය. එහෙනම් ඔන්න ඍණ 20ෙන් පටන්ගෙන තමයි සැපයුම් වක්‍රය. හරි මෙතන කැපෙන ධන හරි. මෙතන කැපෙන ධනක් පුළුවන්. 20 බෙදන්න 3ෙන් 20 3ෙන් බෙදලා පස්සේ කීයද? 3 6 9 10 11 12 13 6යි ගණක් නෙන්නේ 6යි දශම ගණක් නෙන්නේ අපිට ඒක එච්චර බලන්න දෙන්න. දැන් සමුතන දෙලා සමුතන ප්‍රමාණය බලමු. මම හිතින් ආදරා. මේ 20 මේ පැත්තට ගිහින් පස්සේ ධන 20ක් එනවා. 60යි මේ 20යි 80යි. මේ ඍණ 2යි p එහා පැත්තට ගියන් ධන 2යි p ඉරෙනවා. ධන 2යි p ධන 3යි p 5යි. මේ පැත්ත 5ෙන් බෙදුම් මේ පැත්ත 5ෙන්. පාට පාගපොම් p 85 බෙදුම් කීයද? පාදාය පාල 20 25 30 35 40 එහෙනම් p එන් 16. ප්‍රමාණය තෝයමු p වෙනකොට 16 දාමු. 16 ඒව දෙකක් කීයද? 32යි. මේකෙන් 32ක් ගියාට පස්සේ කීයද? අද මේකෙන් 32ක් ගියාට පස්සේ 28යි. දැන් මෙතන 28. හරි. දැන් කියනවා රුපියල් 20ක අවුම් මිලක් පනවනවා. මම ඉස්සෙල්ලා කිව්වා. මේ අවම මිලක් පනවන්නේ සමතුලිත මිලට වඩා උඩින්. එහෙනම් මෙන්න මේ හරියෙන් තමයි අවම මිල යන්නේ. අවම මිල. අවම මිල රුපියල් 20යි ඉල්ලුවේ. දැන් බලන්න මෙතන කියනවා. අවම මිලක් පැනෙවුවොත් මෙන්න මේ රුපියල් 20ක අවම මිල යටතේදී මිනිස්සු ඉල්ලන්නේ. අරද මිනිස්සු ඉල්ලන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. හැබැයි අවම මිල යටතේදී නිෂ්පාදක කැමති සපයන්න නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක්. එහෙනම් අපි හොයාගන්න ඕන අවම මිල යටතේදී ඉල්ලන්න කැමති කීයක්ද? අවම මිල යටතේදී සපයන්න කැමති කීයක්ද? මේ සමීකරණය බලන්න රුපියල් 20 දී ඉල්ලන ප්‍රමාණය හොයාගමු. ඉල්ලන ප්‍රමාණය හොයන්න ඔයාලනේ ඉල්ලුම් සමීකරණය. මිල කීයද? 20. එහෙනම් මිලට දාන්න 20. 20 වැඩි කිරීම 2 40. 60න් 40ක් ගියාම එන්නේ කීයද? 20. එහෙනම් ඉල්ලන්නේ 20. එහෙනම් මිල 20 දී සපයන ප්‍රමාණයත් හොයමු බලන්න. සපයන ප්‍රමාණය හොයන්නම් ඔයන්න සපයන සමීකරණය. මිල කීයද? 20. එහෙනම් p වෙනුවට දාන්න 20. 20 වැඩි කිරීම 60යි. 60න් 20ක් ගියාට පස්සේ 40. දැන් බලන්න. අවම මිල යටතේදී පාරිභෝගික ඉල්ලනවා ඒක 20ක් අපිට දෙන්න කියලා. හැබැයි අවම මිල යටතේදී නිෂ්පාදකයා සපයනවා මෙන්න අපි දෙන්නම් 40ක් ඉල්ලන්නේ 20යි. හැබැයි ගෙනල්ලා ගොඩ ගහගෙන තියෙනවා 40ක්. ඒ කියන්නේ වැඩිපුර කීයක් ගෙනල්ලාද? වැඩිපුර 20ක් ගෙනල්ලා සපයනවා. එහෙනම් වැඩිපුර සපයලා අධි සැපයුම තියෙනවා. අධි සැපයුම තියෙනවා ඒකක 20ක්. ඒකක 20. එහෙනම් උත්තරේ බලන්න. අධි සැපයුම මේක 20ක් තියෙන්නේ මොකේද කියලා. පළවෙනි එක වෙළඳපොලේ ඒකක 20ක අධි සැපයුමක් පවතී. එහෙනම් පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. පාලකට පළවෙනි පාලකට හරි. හරිද? මොන ප්‍රශ්න දෙනවා ඈ? හරි ඊළමන පල්නීතිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ.
බලමු හීනවන ඵල නීතිය කියන්නේ මොකක්ද කියලා. මුලින්ම තමයි හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන කාලයේදීද? කෙටි කාලය තුලද එහෙම නැත්නම් දිගු කාලයේද? දිගු කාලයේ නම් ක්‍රියාත්මක වෙන්නේ පරිමාණානුකූල ඵල නීතිය නේ. ඒ කියන්නේ මෙන්න මේ කෙටි කාලයේදී තමයි මෙන්න මේ හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් කෙටි කාලයේදී තමයි මෙන්න මේ හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හීනවන ඵල නීතිය ගැන කතා කරද්දී කෙටි කාලයේදී අපිට යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. හරිද? යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථාවර යෙදවුම් අනිත් එක තමයි විචල්්‍ය යෙදවුම්. ඒ වගේම තමයි ස්ථාවර යෙදවුම්. නමේම තියෙනවනේ ස්ථාවරය වෙනස් කරන්න බෑලු. ඒ කියන්නේ කෙටි කාලයේදී වෙනස් කරන්න බැරි යෙදවුම් වලට තමයි ස්ථාවර යෙදවුම් කියලා කියන්නේ. අනිත් එක විචල්්‍ය යෙදවුම්. විචල්්‍යයි කියලා කියන්නේ වෙනස් කරන්න පුළුවන් කියන එක. හරිද? එහෙනම් විචල්්‍ය යෙදවුම් කියලා කියන්නේ කෙටි කාලයේදී වෙනස් කරන්න පුළුවන් යෙදවුම් වලට. එහෙනම් මේ හීනවන ඵල නීතිය කියලා කියන්නේ කෙටි කාලයේ නිෂ්පාදන ආයතනයක් එයා ගාව තියෙන ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් දෙකම මිශ්‍ර කරලා නිෂ්පාදන කටයුත්ත කරගෙන යද්දී හරිද? එයාට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ විචල්්‍ය යෙදවුම එයා වෙනස් කරනවා. ඒ විචල්්‍ය යෙදවුම අපි කියන්නේ වැඩි කරනවා කියලාද? වැඩි කරගෙන යද්දී ස්ථාවර යෙදවුම් ප්‍රමාණය නොවෙනස්ව තබා ගනිමින් ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් මිශ්‍රව නිෂ්පාදන කටයුත්ත කරනවාම මේ විචල්්‍ය යෙදවුම වැඩි කරන විට එම විචල්්‍ය යෙදවුමේ දෙකක් පහළ යනවා. හරිද? එකක් තමයි සාමාන්‍ය ඵලදාව, අනිත් එක තමයි ආන්තික ඵලදාව. ඒ විචල්්‍ය යෙදවුමේ සාමාන්‍ය හා ආන්තික ඵලදාව එක්තරා අවස්ථාවකට පසුව පහළ යාම හරිද? පහළ යාම අපි කියනවා හීනවන ඵල නීතිය. එහෙනම් හීනවන ඵල නීතිය කියන්නේ මොකක්ද? කෙටි කාලීන නිෂ්පාදන ආයතනයක් ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් මිශ්‍ර කරමින් මේ විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදන කටයුතු කරනකොට මේ විචල්්‍ය යෙදවුමේ දෙකක් පහළ යාම මොකද්ද? සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව එක්තරා අවස්ථාවකට පසු පහළ යන්න ගන්න එක තමයි අපි කියන්නේ හීනවන ඵල නීතිය කියන්නේ. හරිද? එතකොට අපිට මේක ප්‍රස්ථාරයකින් වගින්නත් උනනම් පෙන්වන්න පුළුවන් ආන්තික ඵලදාව වක්‍රයක් ඇඳලා. හරිද? හරි මේ පැත්තට දාමුකෝ ආන්තික ඵලදාව. මේ පැත්තට දානවා නිමෙවුම. හරිද? හදන ප්‍රොඩක්ට් එක. හරිද? මෙන්න නිමෙවුම හදාගෙන ප්‍රමාණය වැඩි කරද්දී මුලින් ආන්තික ඵලදාව වැඩි වෙනවා. හරිද? එතකොට වැඩි වෙලා එක්තරා අවස්ථාවක් එනවා. එතනින් පස්සේ ආන්තික ඵලදාව පහළ යනවා. මෙන්න ආන්තික ඵලදාව. මෙන්න එක්තරා අවස්ථාවකට පසු ආන්තික ඵලදාව පහළ යන එක. එක්තරා අවස්ථාවකට පසු ආන්තික ඵලදාව පහළ යන එක තමයි අපි කියන්නේ හීනවන ඵල නීතිය. හරිද? ඔක තමයි හීනවන ඵල නීතිය. එතකොට බලමු අපේ මේ MCQ එකේ මොකක්ද ගන්න පුළුවන් කියලා බලන්න. පළවෙනි එක හරිද? කර්මාන්තයේ ශාලාවේ විශාලත්වය වැඩි කරන විට බෑල්ලම එතනින්ම එකක් අයින් කරන්න පුළුවන්. කර්මාන්ත ශාලාවේ විශාලත්වය වැඩි කරනවා කියලා කියන්නේ ඒකේ ආයතනයේ පරිමාව වැඩි කරනවා කියන එක. ඒ කියන්නේ කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් තියෙන්නේ. ස්ථාවර යෙදවුම් වෙනස් කරන්න බෑ. හරිද? ඒ කියන්නේ පරිමාව වගේ දෙයක්, කර්මාන්ත ශාලාව වගේ දෙයක් වෙනස් කරන්න බෑ. කර්මාන්ත ශාලාව කියලා කියන්නේ ස්ථාවර යෙදවුම්. ඒක වෙනස් කරන්න පුළුවන්ද කෙටි කාලයේදී? කෙටි කාලයේදී වෙනස් කරන්න බෑ. කෙටි කාලයේ තමයි හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මේ පළවෙනි එකේ කියලා තියෙනවා කර්මාන්ත ශාලාවේ විශාල කරනවා කියලා. ඒ කියන්නේ දිගු කාලය ගැන. එහෙනම් දිගු කාලයේදී කොහොමද හීනවන ඵල නීතිය නැහැ. දෙවෙනි උත්තරේ ඒකෙත් තියෙනවා කර්මාන්ත ශාලාවේ විශාලත්වය වැඩි කරනකොට. එතනින්ම කපලා දාන්න පුළුවන් නේ. ඊළඟ එක තුන්වෙනි එක ආයතනයේ ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් සමග ස්ථාවර යෙදවුම් ටිකක් තියාගෙන විචල්්‍ය යෙදවුම් වැඩියෙන් භාවිතා කරන විට ස්ථාවර යෙදවුම් ටිකක් සමග මොන යෙදවුම විතරක් වැඩියෙන් භාවිතා කරනවද? විචල්්‍ය යෙදවුම් විතරක්. විචල්්‍ය යෙදවුම් පමණක් වැඩියෙන් භාවිතා කරන විට එහි ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහළ වැටීම. ඒ විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව එක්තරා අවස්ථාවකට පසු බයල වීම. හීනවන ඵල නීතිය. එහෙනම් මේක උත්තරේ ගන්න පුළුවන් තුන්වෙනි එක. 16ට 3 එක. හරිද? 16ට 3. අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. නිෂ්පාදනයේ ආරෝපිත පිරිවැයක් පවතී නම් මේ ආරෝපිත පිරිවැයක් ගැන අහලා තියෙන්නේ
ඒ කියන්නේ මේ අහලා තියෙන්නේ පිරිවැය පාඩම ගැන. පිරිවැය පාඩම ගැන තමයි අහලා තියෙන්නේ. බලන්න. නිෂ්පාදිතයේ ආරෝපිත පිරිවැයක් පවතින ගණකාදීකරණ ලාභය හා ආර්ථික ලාභය ඉක්මවා යනද. අහලා මෙතන අහලා තියෙන්නේ ආර්ථික ලාභයයි ගණකාදීකරණ ලාභය අතර වෙනසක් තමයි අහලා තියෙන්නේ. එහෙනම් අපි චුට්ටක් බලමුකෝ ආර්ථික ලාභය හදන්නේ කොහොමද? ගණකාදීකරණ ලාභය හදන්නේ කොහොමද කියලා. හරි. ඔන්න මම මුලින්ම අදිනවා ආර්ථික ලාභය. ආර්ථික ලාභය. ළමයි ලාභය හදන්නේ කොහොමද? කොහොම හරි මොනවා හරි දෙයක ලාභය හදන්නේ කොහොමද? ලාභය හදන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. එහෙනම් මෙතනදී ආර්ථික ලාභය හදන්නේ අයභාරයෙන් අඩු කරන්න ඕන මොන පිරිවැයද? ආර්ථික ලාභය හදන්න නම් ආදායමෙන් අඩු කරන්න ඕන ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය. හරිද? ආර්ථික පිරිවැය ඇතුලේ පිරිවැය වර්ග කෑලි දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු පිරිවැය, අනිත් එක තමයි වක්‍ර පිරිවැය. නම් මම එකක් දාන්නම්. ඍජු පිරිවැය දාන වක්‍ර පිරිවැය. එතකොට තමයි ආර්ථික පිරිවැය. හරිද? ඊට පස්සේ ගණකාදීකරණ ලාභය. ගණකාදීකරණ ලාභය. ගණකාදීකරණ ලාභය. හරිද? එහෙනම් ගණකාදීකරණ ලාභයක් ගමු. ගණකාදීකරණ ලාභය. ගණකාදීකරණ ලාභය හදන්නේ ලාභයක් නම් හදන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. එහෙනම් අයභාරය ඍණ ගණකාදීකරණ ලාභය හදන්නේ අයභාරයෙන් අඩු කරන්න ඕන ගණකාදීකරණ පිරිවැය. ගණකාදීකරණ පිරිවැය. හරිද? ගණකාදීකරණ පිරිවැය අතරේ කැලි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මෙන්න මේ දෙන්නගේ ඇතුලේ ඉන්න ඍජු පිරිවැය ඉන්නවා. ඍජු පිරිවැය ඉන්නවා. අනිත් එක තමයි ගණකාදීකරණ ෂය. ෂය කියන කැලලත් ඉන්නවා. ඒ වුණාට ඉතින් අපි මේ ගණකාදීකරණ ෂය කියන එක ගානේ නිශ්චිතව කියලා දෙයිලා නැත්තම් මෙන්න මෙතන ගණකාදීකරණ ෂයක් තියෙනවා කියලා නිශ්චිතව දීලා නැත්තම් අපි සලකන්නේ ගණකාදීකරණ බිඳුව ෂය කියන එක 0 කියන බිඳුවයි කියලා. හරිද? එහෙනම් නිකන් අපිට නිකන් මෙතන මේකම කියන්න පුළුවන්. අයභාරයෙන් ඍජු පිරිවැය අඩු කරලා අපිට ගණකාදීකරණ ලාභය හදාගන්න පුළුවන්. හරිද? ගණකාදීකරණ පිරිවැය ලාභය හදාගන්න පුළුවන් අයභාරයෙන් මේ ඍජු පිරිවැය කියන එක අඩු කරලා. මොකද ගණකාදීකරණ පිරිවැය නිශ්චිතව දීලා නැත්නම් අපි ගන්න බිඳුවයි. හරි? බලන්න මේකේ. ආරෝපිත පිරිවැයක් පවතිනවා. ආරෝපිත පිරිවැය කියලා කියන්නේ වක්‍ර පිරිවැයටම තමයි. එයාට තමයි ආරෝපිත පිරිවැය කියලා කියන්නේ. ආරෝපිත පිරිවැය. බලන්න ළමයි. ආර්ථික ලාභය හදද්දී අයභාරයෙන් දෙන්නෙක් අඩු කරන්න ඕන. ඍජු පිරිවැයත් අඩු කරන්න ඕන, වක්‍ර පිරිවැයත් අඩු කරන්න ඕන. හරිද? හැබැයි ගණකාදීකරණ ලාභය හදද්දී අයභාරයෙන් එක්කෙනයි අඩු කරන්නේ. ඍජු පිරිවැය විතරයි අපි අඩු කරන්නේ. නිශ්චිතව මෙයා දින්න නැත්නම් මෙයා බිඳුවයි කියලා ගන්න. හරිද? ආර්ථික ලාභය හදද්දී ආදායමෙන් අඩු කරනවා ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය කියලා දෙන්නම. හැබැයි ගණකාදීකරණ ලාභය හදද්දී අයභාරයෙන් ඍජු පිරිවැය විතරයි අඩු කරන්නේ. එහෙනම් ළමයි මේ ගණක ආර්ථික ලාභයට වඩා අනිවාර්යයෙන්ම ගණකාදීකරණ ලාභය මොනවා වෙනවද? වැඩි වෙනවා. නිකන් අපි උදාහරණයක් විදිහට ගමු. ඔන්න අයභාරය 10000යි. 10000. මෙතන 10000, මෙතන 10000යි. ඍජු පිරිවැය තියෙනවා 3000. 3000. හරිද? ආරෝපිත පිරිවැය නැත්නම් වක්‍ර පිරිවැය තියෙනවා 2000. 2000. හරිද? එහෙනම් මේකේ අයභාරය මේ ලාභය කීයද? 10000න් මේ දෙක එකතු කරා 5000යි. 10000න් 5000 ගියාට පස්සේ 5000යි. හරිද? 5000. ගණකාදීකරණ ලාභය හමු. අයභාරය 10000යි. අයභාරයෙන් අඩු කරන්නේ ඍජු පිරිවැය 3000 විතරයි. එහෙනම් ගණකාදීකරණ ලාභය එනවාට 7000. හරිද? සරල දෙයක්. මොකද ආර්ථික ලාභය හදද්දී ආදායමෙන් ඍජු පිරිවැය වක්‍ර පිරිවැය දෙකම අයින් කරලා දාන්න ඕන. හරිද? ඒතර ගණකාදීකරණ ලාභය හදද්දී ආදායමෙන් ඍජු පිරිවැය විතරයි. ඒ නිසා ආර්ථික ලාභයට වඩා ගණකාදීකරණ ලාභය වැඩි. ගණකාදීකරණ ලාභය. එහෙනම් ඒකට උත්තරේ බලමු මොකද කියලා. පළවෙනි එක බලන්න ගණකාදීකරණ ලාභය ආර්ථික ලාභයේ ඉක්මවා යනු ඇත. හරිනේ? හරි. ගණකාදීකරණ ලාභය ආර්ථික ලාභයේ ඉක්මවා යනු ඇත. හරිද? ඒක තමයි උත්තරේ විදියට ගන්න තියෙන්නේ. හරිද? හරි. අපි ඕන චුට්ටක් බලමු මේකේ මේ ළමයි කොහොමද ඉතල අරගෙන තියෙන්නේ කියලා උත්තර. 60ක් තියෙන තරමක් හොඳයි. හැබැයි 18 වෙනි ප්‍රශ්නට අරගෙන තියෙන ළමයි
131යි. ගොඩාක් අඩු ප්‍රතිශතයක් නේ. ලියපු අයගෙන් 3න් එකක්ම විතරයි උත්තරය අරගෙන තියෙන්නේ. හරිද? ලියපු ළමයිගෙන් 3න් දෙකක්ම ළමයි ප්‍රශ්නය හරියට කරලා නැහැ. බලන්න ඕන නම් එක ඊළඟ ප්‍රශ්නයම 18 වෙනි එක මම ඔයාලට එක පෙන්නන්නම්. හරිද? හරි. මේ බලන්න 18 වෙනි එක 131ක් තමයි හරි පිළිතුරු ලබාගෙන තියෙන්නේ. අනිත් අය කොහොම වැරදිට තමයි පිළිතුරු ලබාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ළමයි ලියපු අයගෙන් 3න් දෙකක්ම මේ ප්‍රශ්නේ වරද්දලා තමයි තියෙන්නේ. හරිද? එහෙනම් බලමු මේ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. හරි. මම ඒකට මේ ගමුනේ. බලන්න පහත සඳහන් දෑ අතරින් පූර්ණතරකාරී වෙළඳපළක සාමාන්‍ය ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. ලක්ෂණයක් නොවන්නේ තමයි අහන්නේ. ලක්ෂණයක් නොවන්නේ මොකද්ද? නොවන්නේ මොකද්ද කියලා තමයි. හරි බලමු. හරි. හොඳට බලන්න පූර්ණතරකාරී වෙළඳපළ. හරිද? පූර්ණතරකාරී වෙළඳපළක වෙළඳපළක හරිද? පොඩ්ඩක් තියාගන්න. වෙළඳපළක ලක්ෂණයක් නොවන්නේ මොකක්ද? හරි. මේ පූර්ණතරකාරී වෙළඳපළක් ගත්තට පස්සේ වෙළඳපළක ලක්ෂණ වල දන්නවනේ. වෙළඳපළක් ගත්තොත් මේ වෙළඳපළ ඇතුලේ ආයතන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ආයතන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ සැපයුම් කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. පූර්ණතරකාරී වෙළඳපළක හදන්නේ සමජාතීය භාණ්ඩයක්. සමජාතීය භාණ්ඩයක් නිපදවනවා. නිපදවයි. ඒ වගේම අබාධ ප්‍රවේශයක් හා පිටුවමක් තමයි තියෙන්නේ නේ. අබාධ ප්‍රවේශය හා පිටුවම ඒ වගේම පාරිභෝගිකයන්ට මොන දැනුමක් තියෙනවා කියලා කියනද? පූර්ණ දැනුමක් තියෙනවා. පූර්ණ දැනුමක් තියෙනවා. ඒ කියන්නේ තීරණ ගැනීමට අවශ්‍ය කරන සියලුම තොරතුරු පිළිවෙයකින් තොරව පාරිභෝගිකයට ගන්න පුළුවන් කියලා. හරිද? ඊට පස්සේ ප්‍රචාරණයේ දෙන්නේ නැහැ මේ වගේ වෙනදපළක්. ප්‍රචාරණ යමෙත ඊට පස්සේ අපිට ඕන නම් ගන්න පුළුවන් දාමනද ගන්න පුළුවන්. තව ඉතින් ඕන නම් ගන්න පුළුවන් ගොඩාක් ඒ හරිද? p කියන එක mc ට සමාන වෙනවා සමතුලිතයේදී හරිද? ඒකත් උනහම සමතුලිතයේදී විතරයි p සමානයි mc වෙනවා. ඒ වගේම p සමානයි r වෙනවා සමතුලිතයේදී. හරිද? ඔය වගේ ලක්ෂණ ගොඩක් ගන්න පුළුවන්. බලමු මෙතනදී මොකක්ද කියලා. හරිද? හරි. කිසිදු සැලකිය යුතු ආකාරයේ වෙළඳපළ බලයක් තනි ආයතනයකට නොතිබීම කියලා කියන්නේ ඇත්ත ලක්ෂණයක් තමයි. හරිද? වෙළඳපළ තුල ආයතන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. වෙළඳපළේ ආයතන ගොඩාක් ඉන්නවා කියලා කියන්නේ එක ආයතනයකට අයත් වෙන්නේ වෙළඳපළෙන් සුළු ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ එක ආයතනයකට වෙළඳපළ බලය ඉතා අඩුයි. හරිද? ඉතා අඩුයි. මොකද ගොඩාක් ව්‍යාපාරිකයෝ ඉන්නවා කියලා කියන්නේ එක්කෙනෙක්ට ලොකු බලයක් නැහැ වෙළඳපළේ. හරිද? ඒක හරි. හරිද? හරියට ගන්න බෑ. මේ දෙකයි ලක්ෂණයක් තමයි පළවෙනි එක ඒ නිසා ගන්න බෑ. දෙවෙනි එක තියමු. තුන්වෙනි එකට භාණ්ඩයේ මිල කෙරෙහි කිසිදු බලපෑමක් නොමැතිව ඕනෑම ආයතනයකට තම නිමැවුම හා අලෙවිය වැඩි කරගත හැක. හරි. මේ භාණ්ඩයේ මිල කෙරෙහි කිසිදු බලපෑමක් කරන්න බෑ ආයතනයකට. ඇත්තනේ. මේ වගේ පූර්ණතරකාරී වෙළඳපළක ඉන්න ආයතනයක් මිල මොකෙද්ද? මිල ගණුවෙක් කියන්නේ. වෙළඳපළේ ඉල්ලුම් සැපයුම් බලවේගවලට අනුව තීරණය වන මිල තමයි ආයතනයට පවරා ගන්න වෙන්නේ. මෙන්න මේ මිල යටතේදී තමයි එක ආයතනයක් කටයුතු කරන්නේ. වෙළඳපොළ තුල ඉන්න එක ආයතනයක් කටයුතු කරනවා. එයාට මිල කෙරෙහි බලපෑමක් කරන්න බෑ. හැබැයි එයා වෙළඳපොළට ඉදිරිපත් කරන මුළු ප්‍රමාණයම අලෙවි වෙනවා කියලා අපි කතා කරනවා. හරිද? පළවෙනි එක ලක්ෂණයක් තමයි ඒ නිසා ගන්න බෑ. දෙවෙනි එක නෙමෙයි. තුන්වෙනි එක ලක්ෂණයක් තමයි ඒ නිසා ගන්න. හතරවෙනි එක ගැන බලමු. දැනට සිටින ආයතනවලට නව ආයතන ප්‍රවේශ වීම වළක්වාලිය නොහැක. ඇත්ත. දැනට තියෙන ආයතනවලට අලුතෙන් ආයතන එද්දී ඒ සඳහා බාධාවන් පමුණවන්න බෑ. අබාධ ප්‍රවේශයක්, අබාධ පිටුමක් තියෙන්නේ. බාධාවන් නැහැ. ඒ නිසා මේක හරි ලක්ෂණයක්. ඒ නිසා ගන්න බෑ. ඊළඟ එක පස්වෙනි එක වෙළඳපළ ගැනුම් කරවන හා විකුණු කරවන විශාල ප්‍රමාණයක් සිටීමේ ආයතන විශාල ප්‍රමාණයක් කියලා දෙන එක හරිය නිසා ගන්න බෑ. එහෙනම් බලන්න දෙවෙනි එකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා
ඔන්න වැදගත් දෙයි. බලන්න. වෙළඳපළ ඉල්ලුම් වක්‍රය පූර්ණ නම් එකක්. නෑනේ ළමයි. මේ මම මෙතනින් ඇඳා. වෙළඳපළක පූර්ණ තරංකාරී වෙළඳපළක් ගැන අහන්නේ. වෙළඳපළක ඉල්ලුම් වක්‍රය මෙන්න මෙහෙමයි. පහළට බෑම් වෙලා තියෙන්නේ. වෙළඳපළේ සැපයුම් වක්‍රය තමයි මේ පැත්තට අපි මේ පැත්තට. වෙළඳපළේ ඉල්ලුම් සැපයුම් බලවේග වලට අනුව තීරණය වන මිල තමයි P1 කියලා තියෙන්නේ. හරිද? එහෙනම් වෙළඳපළේ ඉල්ලුම් වක්‍රය පහළට බෑම් වෙච්ච එකක්. හැබැයි ආයතනයක් ගත්තොත් හරිද? මේක වෙළඳපළ මේක ආයතනය. ආයතනය බලන්න. ආයතනය මේ වෙළඳපළේ තීරණය වෙච්ච මිල කවුරු පවරා ගන්නවද? ආයතනයක් පවරා ගන්නවා. මෙන්න ආයතනය විකුණන්නේ එහෙනම් වෙළඳපළේ විකිණෙන මිලටම තමයි P1 කියන මිලටම තමයි. ඒ මිල යටතේදී මෙන්න ආයතනයේ ඉල්ලුම් වක්‍රය වෙන්නේ පූර්ණ නම් මේ වෙච්ච එකයි. හරිද? මේකේ මාර් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක P වෙන්න පුළුවන් අනික. හරිද? දැන් මෙන්න ආයතනයේ ඉල්ලුම් වක්‍රය නම් පූර්ණ නම්යයි. පූර්ණ නම්යයි. වෙළඳපළ ඉල්ලුම් වක්‍රය නම් පහට බෑම්ලා තියෙන්නේ. මේකේ කියලා තියෙන්නේ වෙළඳපළ ඉල්ලුම් වක්‍රය පූර්ණ නම් එකලු නෑනේ වෙළඳපළේ එක පහලට බෑම්ලා තියෙන්නේ. ඒ නිසා මේක තමයි පූර්ණ තරංකාරී වෙළඳපළක ලක්ෂණයක් නොවන්නේ දෙවෙනි එක. දෙවෙනි එක තමයි ඒක අපිට උත්තරේ ඉදිරියට ගන්න වෙන්නේ. හරිද? ඒතොර ළමයි 131යි හරි පිළිතුර ලබාගෙන තියෙන්නේ. ඊළඟ එකට 156ක් පිළිතුර ලබාගෙන තියෙනවා හරි උත්තරේ. අපි බලමු. එකක්